බොහොම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මල් පොකුර පර වෙන්න ලං වෙනකල්ම ඔන්න මට කපල වතුර බෝතලයකට දාගන්න බැරි වුණා. ඒ තරම් කරදර ගොඩකට පහුගිය ටිකේ මූණ දුන්නා. ඉතින් ඔන්න මල් එක දැන් තමයි කපල බෝතලයකට දාන්නේ. ටිකක් කල් මේක ගෙනල්ලා දැන් තමයි ඉතින් මගේ ඔළුව පොඩ්ඩක් නිදහස් වුණේ. පුංචි කරදර ටිකකට මූණ පෑවනේ. ඔයාලගෙන් සමුගත්තේ නම් කලින් වීඩියෝ එකෙන් ලබන සතියේ අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. නමුත් අන්න ඒ කියන ලබන සතිය වෙනකොට අපේ ජීවිතවල අපි නොහිතුව විදිහේ කරදරයකටපත් වුණා. ඉතින් මගේ මහත්තයා අමිල අනතුරකට මුහුණ දුන්නා. ඉතින් ඇත්තටම ලොකු අනතුරකින් යන්තම් පිරුණා. සසරේ අපි මොකක් හරි කරලා තියෙන පිනකට එයා දැන් හොඳින් ඉන්නවා. නමුත් තාම ප්‍රතිකාර ලබනවා. තාම ප්‍රතිකාර ගන්න ගමන් ඉන්නවා. ඉතින් ඔහොම තමයි ඉතින් ජීවිතයේ සමහර දේවල් මේ විශ්ව අපව විවිධ පරීක්ෂාවන් වලට ලක් කරනවා. සංසාරේ අපි කරපු පින්පව් අනුව දේවල් අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලාවකම කොයි දේ සිද්ධ වුණත් මම ඒක බාර ගන්නවා. ඒක අපි සංසාරේ කරන පින්පව් අනුව අපිට ලැබෙන දේවල් කියන එකෙන් ඉතින් මම මේ ඔයාලට මෙතෙන්ට ආවේ පෙන්නන්න. ඔයාලට මතක ඇති මගේ කලින් වීඩියෝ එකේ, يعني මීට සති දෙකකට කලින් ගෙන වීඩියෝ එකේ මේ තක්කාලි ගහට මම ඉනි හිටවලා, ඒ කියන්නේ ආධාරකයක් හිටවලා ගැට ගහනකොට අමිල ළඟ ඉඳගෙන කිව්වා මේක අතෑරලා දාන්න, දැන් අස්සන්න දීලා ඉවරයි කියලා. ඉතින් ඔන්න අමිල මගේ ළඟ හිටියනම් මට ඉතින් අමිලට පෙන්වන්න තිබුණා මේ සබාදහමේ ඉන්න ගස්වැල් අපිට එහෙම කරන්නේ නැහැ කියන එක. අපි යාළට ආදරය කරනකොට යාළා අපිට ඒ වගේ දෙගුණයක් ආදරය කරනවා. ඉතින් මේ තක්කාලි ගස් ටික අතාරින්න කියලා කිව්වට බලන්නකෝ ගෙඩි වලින් පිරීලා අලුත් අතු දාලා. මම ඇත්තටම මේකට පොහොර දැම්මේ නැහැ. පොහොර දැම්මේ නැහැ. මම කරේ යාට ආධාරකයක් දුන්න එක විතරයි. ආධාරකයක් දීලා ඉතින් පොඩක් අතපත ගාලා ආදරෙන් කතා කරපු එක විතරයි උනේ. ඉතින් බලන්න අපි ආදරෙන් කතා කරද්දී ගස් කොළන් අතපත ගාද්දී ඒගොල්ලන්ටත් ඒක දැනෙනවා. අපේ හිතේ තියෙන ආදරේ පැලවලට යනවා ඇති. ඉතින් එයා මට ඔන්න සලකලා තියෙනවා. ආයෙත් ගෙඩි වලින් පිරීලා අතුයිති ගෙඩි වලින් පුරවගෙන ආයෙත් අලුතෙන් අතුරෙකිලි පුරවගෙන ඉන්නවා. ඉතින් එතනම මම රාබු ටිකකුත් හිටවලා තියෙන්නේ. ඉතින් මේ ඉරිදා හවස අපි එළවලු කොරටුව පැත්තේ ආවා. ඇත්තටම සතියකට විතර පස්සේ තමයි මේ කොරටුවට ආවේ. අදත් එවෙන්නේ නැහැ. එන්න හේතු වුණේ ඇත්තටම මල් කඩා ගන්න ඕනෙකම තිබුණා. හෙට පන්සල් යන්න, හෙට උදේට කඩෙන් මල් පොකුරක් අරගෙන යන්න පුළුවන් ඉතින් පන්සලට. ඒත් ඉතින් අර අපි හදාගත්ත මල් ගහකින් මලක් කඩලා පූජා කරනවා වගේ හැඟීමක් එන්නේ නැහැ කියලා මට හිතෙනවා කඩෙන් මල් පොකුරක් අරගෙන යනකොට. ඉතින් ඒ නිසා තමයි අපි මල් කඩන්න ආවේ. චූටි දෝනිය ඉතින් ඔන්න මල් ටික හැලුණා. එයා ඊට පස්සේ හිමීට ආය හින්දිනවා. ඉතින් අද ටිකක් හුළඟ සැරයි. දෝනිට මෙතන මේ තියෙනවා මේ අර සමහර ගස් තියෙනවා ලංකාවේ කහබිලිය වගේ. මෙන්න මේ ගහට කසනවා. ඉතින් ඔන්න මල් ටික කඩලා ඉවර වෙලා මෙතන මේ කලින් ඉරිඟු තිබ්බ තැන මම ওই කෝටු දෙකක් තියලා දෙපැත්ත වෙන් කරා. මැද්දෙන් යන්න පාර තියලා කෝටුවෙන් මෙහා පැත්තයි එහා පැත්තයි අක්කටයි නංගිටයි බෙදලා දුන්න.
නිවිති හිටවන්න කියලා. ඒ දෙන්නට නිවිති යට ටික දීලා ඒක හිටවන විදිහත් කියලා දීලා මං ඒ අතරේ ඔයාලට කොරටුවේ දැන් තත්ත්වය කොහොමද කියලා පෙන්වන්න හදන්නේ. අපි කොරටුව පැත්තේ ආවේ නැති වුණාට කොරටුවට එහෙම ලොකු හානියක් වෙලා තිබුණ නැහැ. මොකද වැස්ස නිසා ඇත්තටම වතුර හොඳට ලැබිලා තියෙනවා. ගස්වැල් ටික තාම හොඳින් ඉන්නවා. ඉතින් ඔයාලට මේ ටික පෙන්නන අතරේ මම කියන්න ඕනේ මේ දැන් මගේ කලින් වීඩියෝ වල කට්ටිය එක දේවල් අහලා තිබුණා, ගොඩක් දේවල් අහලා තිබුණා. අපි මෙහෙට ආවේ කොහොමද කියලා අහලා තිබුණා. තව ඔයාලට මෙහෙට එන්න පුළුවන් විදි තියෙනවා නම් කියන්න කියලා තිබුණා. තව අපේ රැකියාව ගැන අහලා තිබුණා. ඊට පස්සේ තව වගාව ගැන අහලා තිබුණා. මෙහි ඉන්න අය, කියන්නේ එංගලන්තේ ඉන්න අයම මගෙන් වගාවේ, ඒ කියන්නේ සීත කාලේට වගා කරන්න පුළුවන්ද, ඉක්මනින්ම මෙහෙ වගා, ලේසියෙන් මෙහෙ වගා කරන්න පුළුවන් දේවල් මොනවාද, ඔය වගේ ගොඩක් දේවල් අහලා තිබුණා. මට ඒ හැමදේම මතකයි, අමතක නෑ. මම ඒ හැම දෙයකටම ඔයාලට උත්තර දෙනවා වීඩියෝ මේ වගේ ඉදිරි වීඩියෝ වලදී කියනවා. මෙහි වගා කරන විදිහ ගැන සහ ඒ කියන්නේ එක් මාසවලට මොනවද අපි කරන්න ඕන, මොන භෝගද හිටවන්න ඕනේ, ඒ විදිහට මම කියලා දෙන්නම්. තව අපි ගැනත් අහලා තිබුණානේ, අපි ගැනත් ඔක්කොම විස්තර කියන්නම්. හැමදේම කියන්නම්. අපි මෙහෙට ආව විදිහත් කියන්නම්. ඉතින් මට චූටි කියන්නේ මට තව පුංචි කාලයක් දෙන්න. පුංචි කාලයක් කියන්නේ මට සමහර විට සතියක් දෙකක් වෙන්න පුළුවන්. ඒ පොඩි කාලේ දෙන්න. මොකද මං චුට්ටක් අමිලව සනීප කරගෙන මගේ හිත පොඩ්ඩක් නිදහස් කරගෙන මං මේ හැම එකටම ඔයාලට කියලා දෙන්නම්. වගා කරන විදිහත් කියලා දෙන්නම්. කොහේ හරි රටකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට නම් අපි ආව විදිහ, අපි ආව පාත් එකත් කියන්නම්. ඊට පස්සේ අපි මෙහි කරන කියන දේවල් ගැන විස්තර හැම දෙයක්ම කියන්නම්. මම චූට්ටක් මගේ හිත නිදහස් වුණාම, මගේ ඔළුව නිදහස් වුණාම ඉක්මනින්ම අමිලව සනීප කරගෙන අපි ආය යථා තත්ත්වයට ආව ගම මං හැම දෙයක් ගැනම කතා කරන්න. ඉතින් මෙතන මේ පෙන්වන්නේ වට්ටක්ක ටික. මෙතන මට ඔයාලට පෙන්වන්න හිතුනේ පාට ඒවා තියෙනවා. තැඹිලි පාට, කහ පාට, වට්ටක්ක. ඉතින් ඒ අතරේ විශේෂ දෙයක් පෙන්වන්න හදන්නේ. බලන්නකෝ මේ වට්ටක්ක වෙලේ කොමඩු ගෙඩියක් හැදිලා. ඇත්තටම නම් එයා වට්ටක්කයක් වෙන්නේ නැති, හැබැයි කොමඩු ගෙඩියක් වගේමයි. ඉතින් මෙන්න මේ වට්ටක්ක ගෙඩිය හැදිලා තියෙන වැලේ තමයි ඒ කොමඩු ගෙඩියක් තියෙන්නේ. මෙන්න මේ වට්ටක්කේ ඉන්න වැලේම මුල හරියේ තමයි මේ කොමඩු ගෙඩිය වගේ වට්ටක්කේ තියෙන්නේ. අපේ තාත්තා ජීවිතුන් අතරේ හිටියනම් අද මම අපේ තාත්තට පෙන්නනවා ඔන්න වට්ටක්ක වැලේ කොමඩු හැදිලා කියලා. මොකද ඉස්සර අපේ තාත්තා කියනවා සමහර වෙලාවට ඔය කතාවට වට්ටක්ක වැල් වල පූල් හැදෙන්නේ නැහැ නේ කියලා. ඉතින් ඔන්න අපේ තාත්තා අද නැහැ. හිටියනම් මම ඔන්න කියනවා මගේ වට්ටක්ක වැල ගැන තාත්තේ කොමඩු හැදිලා කියලා. අනේ ඉතින් මගේ තාත්තගේ අත්ගුණේ තමයි මං හිතන්නේ මට මේ ඇවිල්ලා තියෙන්නේ මේ වගාව ගැන. ඉතින් මම මගේ තාත්තවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. එයා නිසා තමයි ඉතින් මං අද මෙහෙම ලස්සනට ගහක් කොලක් හිටවනවා නම් හිටවන්නේ. එයාගෙන් මට ලැබුණු දෙයක්, දායාදයක් තමයි ඒ දේ. ඉතින් ඔහොමයි ඉතින් දේවල්. බලන්නකෝ බීට්රූට් ටිකත් කාලා පණුවෙක් හරි ගොළුවෙල්ලෙක් හරි හංගොල්ලෙක් හරි කවුරු හරි අපි කොරටුවට එන්නේ නැත්නම් එයාලා හරි ඉතින් එන්න එපයි කොරටුවට නේද? කොහොම හරි කවන්නේ. එයාලගේ හරි බණ්ඩි පිරෙනවා නම් අපි හදන භෝගයකින් කවක් නැහැ ඉතින්. මෙතන ඔයාලට මතකනේ තිබුණේ වැස්සට පෙරලිච්ච රණ බීන්ස් ටික. ඒ ටිකත් ගලවලා අයින් කරා. එතන දැන් අපිට වෙන මොනා හරි වගාවක් කරන්න පුළුවන්. ඉතින් කොරටුවේ ඉඳලා ඇවිල්ලා කට්ටියම නාලා ඇඟපත හොදගෙන
රෑට පීසා කමු කියලා තමයි කතා වුණේ. මෙහි ලංකාවේ වගේ නෙවෙයි පීසා ගොඩාක් ගණන් අඩුයි. 1 pound වලට pound 1.5කට වගේ ගන්න පුළුවන්. ඉතින් මේ පීසා එකක් සුපර් මාකට් වලින්. ඒ කියන්නේ ෆ්‍රීසර් වල තියෙන්නේ අපිට ගෙදර ගෙනල්ලා අපි බේක් කරගන්න ඕනේ. ඉතින් ලොකු දුව කන්නේ වෙන රසක එකක්. අපි කන්නේ වෙන රසක එකක්. ඉතින් මටයි චූටි දෝනිටත් මේ පීසා එක ලොකු දෝනිට වෙනම එකකින් බේක් කරලා දුන්නා. එයාට සම්පූර්ණ පීසා එකක්ම කන්න බැරි හින්දා ඒකෙන් half එයාට බේක් කරලා දුන්නා. අද ටිකක් පරිසරයේ මීදුමින් වැහිලා සීතලත් ටිකක් තියෙනවා. අද සීතලයි. දෝනිලා දෙන්නම ඉස්කෝලේ ගාවට ආවා. ගෙනල්ලා ඇරලියා. දෝනිලා දෙන්න ගේට්ටුවෙන් ඇතුළට යන කල් ඉඳලම මම පන්සලට යන්න පිටත් වෙන්න හිතුවා. ඉතින් ටිකක් වෙලා බලාගෙන හිටියා චූටි දෝනිව පේන්නෙත් නැහැ හරියට මීදුම නිසා. ලොකු දෝනි නයි යනවා නංගිව දාලා. ඉතින් ඔන්න ඉතින් දැන් සරස් සමය ගස්වල කොළ එහෙම බිමට හැලෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ වැහැලා නෙමෙයි තියෙන්නේ අර මීදුම එක්කලා පොඩි තෙත ගතියක් තියෙනවා. වැස්සේ නැහැ. නමුත් නිකන් වැහැලා වගේ තමයි පෙනුම. ඉතින් ඔන්න මම පන්සල ගාවටම ආවා. ඉතින් ඇත්තටම මගේ හිතට පුංචි සහනයක් ගන්න ආවේ. මම දන්නවා කෙනෙකුට සමහර වෙලාවට හත්යා ලෙඩ වෙලා ඉන්නවා නම් හොස්පිටල් එකට ගිහිල්ලා බලන්න හරි බෙහෙතක් දෙන්න හරි කියලා කියන්නත් හිතේ මේ පන්සල් ගානේ යන්න නෙමෙයි කියලා. මම ඒක දන්නවා. ડોක්ටර්ස්ලාට තමයි ඉතින් හැමදේම කරන්න පුළුවන්. නමුත් මගේ හිතට සහනයක් ගන්න තමයි මං ආවේ. බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් දිහා වුණත් ටික වෙලාවක් බලාගෙන හිටියත් හිත නිමෙනවා. හිත සැහැල්ලු වෙනවා. ඇත්තටම මගේ හිතේ තියෙන අර ලොකු පීඩනේ මොකද මට පුංචි දරුවෝ දෙන්නත් එක්කලා මට ඒක පිට කරන්න බෑ. ඉතින් හිතේ තියෙන වේදනාව ඉතින් ඒගොල්ලෝ අවුල් යන්න පුළුවන් නේද අපි දුකෙන් හිටියොත්. ඉතින් ඒ නිසායි මම මෙතෙන්ට ආවේ. මට ඉතින් ඉල්ලන්න තියෙන්නේ මට අමිලව සනීප කරලා දෙන්න කියලා තමයි. ඉතින් අපි නොදැන හරි සංසාරේ කරලා තියෙනවා නම් වරදක් ඒකට සමා වෙලා අපි මේ ආත්මේ අපි දැනුවත් කාටවත් වරදක් කරලා නැති නිසා ඒ පින් බලයෙන් මට යාව සනීප කරලා දෙන්න කියලා ඉල්ලන්න තමයි මට ඕනුනේ. ඇත්තටම පන්සලට ආවහම මෙන්න මෙතන තමයි මම ගොඩාක් ආසෙ ඉන්න. එතන බුදුරජාණන් වහන්සේ දොස්කරා ක්‍රියා කරන කාලේ පිළිමයක් තමයි එතන තියෙන්නේ. ඒ වුණාට එතන අර අපිට ටික වෙලාවක් එතන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ දිහා බලාගෙන ඉතින් පැයකටත් විතර ආසන්න වෙලාවක් මම පන්සලේ හිටියා. යන්න යනකොට තමයි වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ මම වටපිටාවේ. ඉතින් ලබන සතියේ මම හිතනවා මට සතුටින් වීඩියෝ එකක් ගේන්න පුළුවන් වෙයි කියලා.